Hi ළමයි කොහොමද ඉතින් ඔයාලට welcome to my YouTube channel. අද අපි යනවා අබු ඩාබි. ඉතින් මට හිතුණා පොඩි වීඩියෝ ටිකක් ගෙනාවොත් හොඳයි කියලා. දුබයි ඉඳලා එහෙනම් අපි යමු අබු ඩාබි එන්න මාත් එක්ක. මේ ඉන්නේ මගේ ළමයි දෙන්න. එක්කෙනෙක් සූසි අනිත් එක්කෙනා චූටි පුතා. එතනින් පස්සේ පොඩි කෑල්ල මටත් කියන්න කියනවා. ඉතින් මම කියන්න. ඉතින් අපි දුර ගමනක් යන හින්දා ඉතින් මේ දෙන්නට කණ්ඩ ඉතින් හොඳට ඕනේ. කොච්චර කෑවත් මදි. කන කෑමත් ගිහිල්ලා හංගන ඩයල් දෙකක් තමයි ඔය කට දෙපැත්තෙම කෑම පුරවන් ඉන්නේ. ඉතින් මේ දෙන්නට කෑමත් දාලා යන්න ඕන හින්දා ඔන්න ඉතින් අපි දවස් දෙකකට ඇති වෙන්න කෑම දැම්මා. ගෙනියන්න බුදු පිළිමයකුත් ගත්තා. ඉතින් මේ බුදු පිළිමේ ඇත්තටම කියනවා මේක ගෙනාවේ ඉන්දියාවේ ඉඳලා. ඉන්දියාවේ මගේ හොඳ යාළුවෙක්ට කියලා එයා ඉන්දියාවේ වැකේෂන් එකක් ගිය වෙලාවේ යාට කියලා ගෙන බුදු පිළිමයක් තමයි අපි අරගෙන යන්නේ. ඔව්. අපි මෙට්‍රෝ ස්ටේෂන් එකටත් ආවා. අපි යන්න හිටපු ටයිම් එක නෙමෙයි මේ. දැන් නම් ගොඩක් රැ වෙලා. ඒ වුණාට ඉතින් අපි කොහොම හරි ඒ ගමනට පිටත් වුණා. දැන් අපි මෙට්‍රෝ ස්ටේෂන් එකට ඇවිල්ලා අපි මෙට්‍රෝ එකෙන් අපි සල්ලි දාගන්න කාඩ් දෙකට බුක් කරගන්න ඕනේ. ඉතින් ඒකට දැන් අපි එතන පොඩ්ඩක් නතර වෙනවා. අපි අබු ඩාබි යන්නත් එක්කම තමයි මෙට්‍රෝ කාඩ් එකට සල්ලි දාගන්නේ. අපි දැම්මේ 35ක්. 35ක්. ඕ දැන් අපි ඉන්න තැන ඉඳලා යන්න එතෙන්ට 7ක් යනවා. අබු ඩාබි වලට බස් එක ගත්තම බස් එකට 25ක් කැපෙනවා. ඉතින් අපි සල්ලි නාස්ති කරේ නැහැ. ගොඩක් දාගත්තෙත් නැහැ. මොකද අපිට මගදී ප්‍රයෝජනයක් වෙයි කියලා. අපි ඉතින් ගානට ඇති වෙන සල්ලි දාගත්තා. මොකද අපිට ආයෙද්දී එහෙන් টොප් අප් කරගන්න පුළුවන් හින්දා කාඩ් එක. අපි මෙට්‍රෝ දෙකක ගියේ. ඔව් මෙට්‍රෝ දෙක ගියා. අපි මෙහි ඉඳලා ඉන්වෙස්ට්මන්ට් පාක් එකේ ඉඳලා ගියා අපි නැෂනල් පේන් කියන මෙට්‍රෝ ස්ටේෂන් එකට. ඉතින් ඊට පස්සේ එතන ඉඳලා අපිට ගන්න තියෙන ඉබන් බතුතා කියන මෙට්‍රෝ ස්ටේෂන් එකට එක මෙට්‍රෝ ස්ටේෂන් එකයි. එතනින් බැහැලිවල තමයි අපිට බස් එක ගන්න තියෙන්නේ. එකෙන් බැහැලා අපි දැන් යන්නේ කාඩ් එක පන්ච් කරලා එළියට ගියහම අපිට අබු ඩාබි යන්න බස් තියෙනවා එතන. මේ තියෙන්නේ ඉබන් බතුතා මෝල් එක තමයි ඔය ඉස්සරහා තියෙන්නේ. අපි බස් එක ගන්න අපි යන්න ඕන එහා පැත්තට. මේ පැත්තේ නෙමේ බස් තියෙන්නේ. ඉතින් අපි එහා පැත්තට යන්න ඉබන් බතුතා මෝල් එකෙන්ම ගියයි අපිට එහා පැත්තට. කාලෙකට පස්සේ තමයි අපි ඉබන් බතුතා ආවේ. ඉතින් මේ හින්දා චුට්ටක් ඇතුලේ ඇවිදින්නත් හිතුණා. මොකද මේ මෝල් එක අපි දෙන්නට ටිකක් විශේෂයි. මොකද අපි දෙන්න හම්බෙච්ච තැන කියන්නේ පළවෙනි පාර අපි දෙන්න හම්බුනේ ඉබන් බතුතා වල. ඉතින් ඊට පස්සේ මේ දෙවෙනි පාර තමයි අපි යන්නේ. මෝල් එක අමුතු ලස්සනක් තියෙනවා. මොකද මේ ගොඩක්ම අරබික් විදිහට කියන්නේ
ඒක ඇරබික් ට්‍රැඩිෂනල් විදිහට තමයි ඒක හදලා තියෙන එක නිකන් අර ඩිසයින් කරලා තියෙන ඇරබික් ලුක් එකකට. ඒ මෝල් එක විතර මම හිතන්නේ මම ඩුබයි වලින් දැකපු මෝල් වලින් ওই විදිහට ඩිසයින් කරලා හදලා තියෙන එකම මෝල් එක කියන්නේ ඉබ්බන් බතුත මෝල් එක තමයි. ඒක ගියාම තේරෙන එකේ ලස්සන තැන් තියෙනවා ෆොටෝ කරනවා නෝකරන්ට. ගොඩක් තැන් තියෙනවා ලස්සන තැන් බලන්න තියෙනවා. අපි දෙන්න මෙතෙන්ට තමයි එකටම ආවේ. අපි දෙන්න එකටම පළවෙනි ෆොටෝ එක ගත්තේ අපි දෙන්න මෙතන. ඉතින් කොහොම අමතක කරන්නද මේ වගේ දේවල්. ඉතින් එතන ආයෙමත් අපි දෙන්න වීඩියෝ එකක් අරන් ෆොටෝ එකක් අරගෙන අපි පල්ලහැට ගියා. මෝල් එක මැද්දේ පුංචි කෝච්චියක් ගියා. මටත් අනේ නැගලා යන්න හිතුණා. රවුමක් ගහලා අපි ඉතින් ඔන්න පොලිමට ආවා. මෙතන ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර මෙහෙම පොලිමේ ඉන්න ඕනේ නෑ. දැන් නම් වෙනස් ඉතින් හැමදේම. පොලිමෙත් ඉඳලා අපිට පොලිමේ ඉඳම පැයක් විතර ගියා. පැයකට පස්සේ ඊට පස්සේ බස් එක ආවා. මේ තියෙන බස් එක නෙමෙයි අපි ගියේ. වෙන බස් එකක් ආවා. මේ ඉතින් මෙට්‍රෝ එකකුත් යනවා. ඒවත් බල ඉඳලා අපි යන බස් එකත් ආවා. මේ පොලිමේ ඉඳලා මන්නම් එපාම වුණා. පැය එකමාරක් විතර හිටගෙන කොහොම හරි ඉතින් ෆයිනලි බස් එක ආවා. කාඩ් එක පංච් කරා බස් එකට ගියා. දුබයි ඉඳලා අබුඩාබි යන්න බස් එකේ යනවා නම් පැයයි විනාඩි 54ක් යනවා. කොහොමත් පැය දෙකක් විතර යනවා. හොඳ නිින්දක් දැම්මා. ඊට පස්සේ මේ බිල්ඩින් එකට අපි නම් කියන්නේ අන්නාසි බිල්ඩිම කියලා. ඒක අන්නාසි හැඩයට තියෙන බිල්ඩින් එකක්. ලස්සනයි. ඊට පස්සේ අපි ආවා බස් එකෙන් බැස්සා. මේ ඉන්නේ අබුඩාබි වල අපි. මට නම් අබුඩාබි හරිම පුරුදු තැනක්. මොකද මං අවුරුදු 2ක් අබුඩාබි වල තමයි හිටියේ. ඉතින් හරිම සතුටුයි ආයෙ යන්න පුළුවන් මිච්ච එක ගැන. අවුරුදු කීයකින්ද ආවේ? අවුරුදු 8කින් ආවේ. 2018 පේනවනේ ළමයි. එයාට නම් මාර හැපි. මම ආවේ අවුරුදු කීයකින්ද? 4කින්. මම 8කින්. අපි අබුඩාබි වලට යද්දි රෑ 12ට විතර. ඉතින් මේ 12ටත් මෙහෙම මේ විදිහයි. ඉතින් ගිහින් අපි එකටම ගරේ කාපු එක හොඳටම බඩගින්න අපි හිටියා. හමුණ ලංකාවේ මල්ලි කෙනෙකුත් අපි එයාත් එක්කත් කතා කර ඉතින් ඩුබයි වල ඉන්න හැමෝම වගේ කණ්ඩාස කෑමක් තමයි මේ ෂවර්මයි චායි එකයි. ඒක හැමෝම මං හිතන්නේ ආසම කෑම එකක් ඩුබයි වල තියෙන. ඉන්නේ අයියාගේ යාළුවෙක්ගේ ගෙදර. අපි දැන් මේ එහාට යන්න ටැක්සියක් ගත්තා. දැන් ටැක්සියෙන් එහාට යන ගමන් තමයි අපි ඉන්නේ. පාන්දර අපි දෙන්නට බඩගින්නක් ආවා. ඉතින් ආයෙ ගිහින් අපි කෑවා. මේ ලොග් එක මෙතනින් නතර කරන්න. ඊට පස්සේ අපි උදේ මොනවද කරේ කියලා වෙන ලොග් එකකින් මම ගේන්නම්. එහෙනම් මං ගිහින් යන්නම්. බයි.